2026 අගෝස්තු උසස් පෙළ විභාගයට තව දල වශයෙන් මාස 3ක් වගේ තියෙන්නේ. ඔයා මේ වෙද්දී සමහරට මුකුත් කරගෙන නැති වෙන්න පුළුවන්. ඒ වගේම කරන්න තියෙන දේවල් නිසා ඔළුවට මාර ආතතියකින් මාර බර ගතියකින් ඉන්න කියලා ඕවර්වෙල්ම් වෙලා ඉන්න පුළුවන්. ඔයාට මොනවාද දැන් ඊළඟ මාස 3 කරන්න පුළුවන්? ඒ 3As අරගන්න. අද exam crushes episode එකෙන් අපි කතා කරන්නේ අන්න ඒ plan එක. ඉතින් මේ plan එක අපි මේ කෙලිම start කරමු. පළවෙනිම දේ තමයි මේ අර මටත් දැන් ළමයි කතා කරලා කිව්වා මේ එයාට ක්ලාසස් තියෙනවා සතියට 15ක්. කියන්නේ සබ්ජෙක්ට්ස් 3යි ක්ලාසස් 15යි. එතකොට දල වශයෙන් එක විෂයයකට ක්ලාසස් 5ක් තියෙනවා. ඒක ක්ලාස් එකකුත් තියෙනවා පැය 3-4කට අවම. මම දැන් නිදා ගන්නත් වෙලාවක් නැහැ. නිදා ගන්නවත් වෙලාවක් නැහැ. එතකොට ඒ වගේ ළමෙක් අර මාර විදියට ඕවර්වෙල්ම් වෙලා තියෙනවා. මොකද මත් ඔය සිටුේෂන් එකෙම හිටියා පළවෙනි ෆස්ට් ට්‍රයි එකේ මගේ. ඉතින් මම ඒ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් හොඳටම දන්නවා. ඒකත් එක්ක කොහොමද මේ කරන්නේ කියන එක ડોක්ටර් දුලින්ගේ මොකද ටේක් එක? ඒ කියන්නේ මෙහෙම ප්‍රවීන්. දැන් ඕක අපිට කියන්න පුළුවන් මේ ළමයාගෙන් ළමයාට වෙනස් වෙනවා. ළමයාගෙන් ළමයාට අර මම බලන විදිය වෙනස්, ඔයා බලන විදිය වෙනස්, සමස්තයක් විදිහට බලන විදිය වෙනස්. නමුත් අර මෙතන මස්ට් කිහිපයක් තියෙනවා. මේවා මස්ට් කියන්නේ දැන් අපි හිතන්න දැන් මාස 3 අපිට දල වශයෙන් මාස 3යි දින 90 දින 100ට අඩුයි. හැමෝටම එක එක විදිය මේක අඩු වෙලා යනවා. අනිත් එක මේක අඩු වෙලා යනවා. එතකොට අපේ තියෙන ස්ට්‍රෙස් ලෙවල් එකත් වැඩි වෙලා යනවා. එතකොට අපි දන්නවා අපිට ඉටු වෙන්න ඕන කරුණු කාරණා දෙක තුනක් තියෙනවා. මේක උඩට ගේන්න ඕනේ. තියරි ලෙවල් එක උඩට ගේන්න ඕනේ පැහැදිලිවම. පාස් පේපර්ස් අපි කම්ප්ලීට් වෙලා යන්න ඕනේ. අපි මේ ගැන කලින් කතා කරලා තියෙනවා. ඉතාමත් දීර්ඝ විදියට කතා කරලා තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් අපිට හොඳ රිවිෂන් එකක් කරන්න පේපර්ස් පැත්තේ තියරි පැත්තේ කරන්න ඕනේ. හැබැයි මේ ඔක්කොම සංඝටක වෙන්න නම් ඔක්කොම එකපාර කරන්න බෑනේ. ඔක්කොම එකපාර කරන්න බෑ. පන්තිත් යනවා ඒක නවත්තන්න කියන අපිට බෑ. නම් අයිඩියලි අපි කැමති ඕගොල්ලොන්ට සිට් ඩවුන් කරලා තමන්ට වැඩක් කරගන්න තමන්ගේ growth එක සඳහා මොකද තමන් කරන තරමට තමයි ඕක එළියට ගන්න පුළුවන් එක්සෑම් එකට ගියාම. අපි හිතනවා ක්ලාස් යන තරමට මේක කරන්න පුළුවන් නම් අර ඔයා කිව්ව විදිහට 15ට පුළුවන්. එහෙනම් 30ක් විතර ගිහිල්ලා තවත් පුළුවන්. 30ක් ගිහිල්ලා තවත් එකක් ගහන්න. ඔව්. ඕකේ අර කතන්දරේනේ මේ දුලෙන් කියපු මේ ලස්සන කතාව තියෙන අර මස්ට් දේවල් ටික තියෙනවානේ. අපි ඕකට කියනවා අර මේ thinking in first principles කියලා. දැන් මේ බලන්න කට්ටිය දන්නවා ඉලොන් මස්ක් ඉන්නවා. මම ඇත්තටම මේ දෙන ගමන් ආවා මේ පොඩ්කාස්ට් එකක් ලෙක්ස් ෆ්‍රීඩ්මන්ගේ පොඩ්කාස්ට් එකේ මේ Nvidia CEO හුවාන්ගේ. එයාට හැම වෙලෙම කතා කරන්නේ thinking in first principles. හරි. ඒ first principles ටික තමයි ඇත්තටම must ටික. දැන් අපි A level exam එකට ලෑස්ති වෙද්දි must ටික තියෙනවානේ. නින්ද කියන එක අත්‍යවශ්‍යයි. එතකොට ඔළුව ක්ලියර් එකේ තියෙන්න ඕනේ. ඒ මොනවා කරන්නත් ඔළුව ක්ලියර් එකේ තියෙන්න ඕනේ. එතකොට මම දකින්න විදිහට මේ ඒ ඇත්තටම නින්ද කියන එකට ඔළුව ක්ලියර් වීම තමයි මම හිතන්නේ මස්ට් එක. මොකද මම හිතන්නේ මේ අවසාන වශයෙන් මේක මයින්ඩ් ගේම් එකක්. Yes. කවුරු කොහොම කිව්වත් අර කොච්චර පුරව ගන්න හැදුවත් මේක අර කල පුරවගෙන එක්සෑම් එකට යනවා කියන එක නෙමෙයි, කලෙන් හැලේද කියන එක නෙමෙයි. තමන්ගේ ඔළුවෙන් කරන වැඩක්. ඒතර අවසාන කාලයේදී මේක හරියට පෙළ ගස්වලා තියෙන්න ඕනේ. දැනුම එළියට දැන් කොච්චර පිරුවතරනේ අපිට එළියට ගන්න ක්‍රමයක් නැත්තම්. ඔයගොල්ලෝ එක්සෑම් එකට ගියාම මොකද වෙන්නේ? මම මේක බැලුවානේ මට මතක නැහැ. අන්තිමේදී වෙන්නේ ඒක බ්ලැක් අවුට් වෙනවා. අපි ඒ ගැන කතා කරනවා. නමුත් ඒ හින්දා තේරුම් ගන්න මේ මෑන් මැනේජ්මන්ට්, මයින්ඩ් මැනේජ්මන්ට් මෙතන තියෙන්නේ. ඒක සඳහා වැඩ කරන්න ඕනේ. අර එතනදී මම පොඩි දෙයක් එකතු කරනවා ප්‍රවීන් මේ අපි ඩේ බයි ඩේ කියලා මෙතන අදහස් කරන්නේ ඔයාට වැඩ කන්දරාවක් තිබ්බත් දැන් මේ මොහොතේ මේක බලන හැමෝම මේක බලන්නෙත් වැඩ කන්දරාවක් තියාගෙන. අපි හොඳටම දන්න එක තමයි perception එක. ඔයා කොච්චර වැඩ තිබ්බත් මේ කෑල්ල කඩන්න ඕනේ. දැන් මට කවුරු හරි කියනවා මාකට් එකට ගියාම දොඩම් 100ක් විතර තියෙනවා. එන ඔයා ඕන කැමති තරම් දොඩම් ගන්න. මම පෙරේතයා වගේ ගිහිල්ලා අත් දෙක මෙහෙම දාලා ගන්නවා. මෙතනින් දොඩම් ටික හැදෙනවා. අත් දෙකේ ප්‍රමාණයට පොඩ තමයි මේක කරන්න ඕනේ. කේක් කන්න කිව්වම කේක් ගෙඩියම කන්න බෑනේ. කෑල්ල කන්න ඕනේ. දවසින් දවස ඔයා කරන වැඩේ ගැන විශ්වාස කරලා ප්‍රෝග්‍රෙෂන් එක ගැන අපි කියන්නේ පර්ෆෙක්ෂන් නෙමෙයි ප්‍රෝග්‍රෙෂන් is better. හරි. ඒක තමයි හොඳම දේ. ප්‍රෝග්‍රෙෂන් ඉස්සරහට යන්න. එහෙනම් පළවෙනි දවස දෙවෙනි දවස ඔයාලා මුලින් වැඩ කරද්දී යම්කි සැලැස්මකට අපි කතා කරන දේෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් සැලැස්මක් තියෙනවා සහ ඔයාගේ හදාගත්ත සැලැස්මකින් ඔයා ඉස්සරහට යනවා. නමුත් ඒ සැලැස්ම විශ්වාස කරලා දවසින් දවස ඉස්සරහට යන්න දවසක් තුල අපි කතා කරන්න යනවා. නමුත් මේ හැමදේම පොඩ ඉස්සරහට යන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. ඒතකොට එතනදී අර කාරණාවල් දෙයක් තියෙනවා. අර මුළු පලාතම බලන්න ඕනේ මාස 3 ටාගට් එකම අරගෙන හරි මේ මාස 3 කියන එකට ගත්තට පස්සේ අපි හැදුවාම මේ ඒ කරන වැඩේ සස්ටේනබල් දෙයක් වෙන්න ඕනේ. හරි. එතකොට මාස 3. එතකොට මාස 3ේදී මොකද වෙන්නේ කියන අපි අර මැක්‍රෝ ප්ලෑන් එක කියන එක හදාගත්තට පස්සේ අපිට ගේන්න පුළුවන් ડોක්ටර් දුලෙන් කියපු විදිහටම අර මයික්‍රෝ එක. මයික්‍රෝ කොහොමද දවස් ගානේ මම ටැකල් කරද දැන් මාස 3ක් කියන එක අපි ගොඩක් ළමයින්ට දැන් ඔය පැටලෙන ලොකු කතාව ඔක්කොග මැක්‍රෝ ප්ලෑන් එකක් තියෙනවා.
මාස 3කට සාමාන්‍ය මොකක් හරි එකක් හදාගන්න පුළුවන්. මේ කාලේදී අර අපි මාර ආසයිනේ හදාගන්න. මේ ඉන්න සතියේ මම ෆිසික්ස් පාඩම් 2ක් ඉවර කරනවා. පාස් පේපර්ස් 5ක් විතර ඉවර කරනවා. මැක්‍රෝ ප්ලෑන් එක හරි. හැබැයි අර ડોක්ටර් දුලින් කියපු විදිහට අර මයික්‍රෝ ප්ලෑන් එක දවසට ආවට පස්සේ ඔක අද එක්සිකියුට් වෙන්නේ නැහැ. හරි ඒකෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් හරි දිස්සේ අසනීපයක් වුණා. ඔක කරගන්න බැරි වෙනවා. නමුත් අපිට අර ප්ලෑන් එකක් තියෙන්න ඕනේ කන්ටින්ජන්සි එකක්. අර ඊළඟ දවස් ටිකේ අරගෙන ඒව කොහොමද ප්ලෑන් කරන් යන්නේ කියලා. මම හිතන්නේ ඒකත් මේ අපි මේ කතා කරගෙන යන අතරතුරේ මේකත් හොඳ පොයින්ට් එකක් වෙයි. අපි අවසානයේට කතා කරමු. අර අද ප්ලෑන් කරලා හරියට කරගන්න බැරි වුණොත් ඊළඟ දවස් වලින් කොහොමද ඔක රිකවර් කරගන්න කියන එක. ඉතින් මේ අපි එහෙම වුණොත් මේ මුලින් කතා කරමු මැක්‍රෝ ප්ලෑන් එක කියලා. හරි. මැක්‍රෝ ප්ලෑන් එක තමයි මම කියන්නේ මේ ඔක්කොම දැන් මුකුත් නැහැ කියලා හිතා ගන්න. රයිට්. දැන් අපේ වීඩියෝ එක මන්නේ සැටර්ඩේ එකක. ඒතර හිතා ගන්න දැන් ඊළඟ සන්ඩේ ඉඳන් මට මන්ඩේ ඉඳන් මුකුත්ම කරන්න නැහැ කියලා. වාගේ තියෙන classes the model places මේ model classes එතකොට paper classes මොනවද තව අපේ තියෙන theory තියෙනවා rapid තියෙනවා දැන් විවිධ කාර වූ නම් වලින් තියෙනවානේ පමන්ති. ඔය මුකුත් නැහැ කියලා හිතා ගන්න හිස් පිගානක් තියෙනවා තමාගේ ඉදිරියේ. හරි. ඔන්න දැන් ওই පිගාන පුරව ගන්න තමයි යන්නේ. අර ඔක්කොම දොඩම් ගෙඩි ටික එකපාර වදා ගන්න කිව්වොත් මැද්දෙන් යනවා පිගානත් කැඩලා යනවා මොකුත් නැහැ. අපි බලන්න ඕනේ දැන් ඊළඟ මොකද කරන්න ඕනේ කියලා රයිට්. දැන් එක්සෑම් එකට මේ ડોක්ටර් දුලින් මේ මම හිතන්නේ අපි අර දැන් තියරි ඔක්කොම තියෙනවා කරගන්න. හැබැයි අර දැන් මාස 3යිනේ මොනවා කරන්නත් තියෙන්නේ. දැන් ඒකක හමානත් කරනවා යාන්ත්‍ර විද්‍යාවත් කරනවා. ඔහොම ලස්සනට එකින් එක කරගෙන ගිහලා ඔබ මේ ආත්මේ නම් කරන්න ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා එක්සෑම් එක ටාගට් කරලා දැන් ඇත්තටම ප්‍රශ්න තෝරා ගන්න වෙනවා. මේක මේ ප්‍රසිද්ධ කියන කරන්න තියෙන හොඳම එක නෙමෙයි. හැබැයි මේ වෙලාවේ හැටියට කරන්න තියෙන හොඳම දේ. ඔව් අර පර්ෆෙක්ට් කරන්න බෑ. මේ වෙලේ කරන්න තියෙන හොඳම දේ. ඔව් කියන්නේ এডুকেෂන් එක දැන් මේක බලන්න හදිස්සි හරි බලනවා නම් කවුරුහරි 2028 උසස් පෙළ 7 උසස් පෙළ ළමයි මේ එහෙම කරන්න එපා. තෝරගෙන යන්න එපා. මේ මාස 3කට හිර වෙලානේ. ඔව් මාස 3ට තමයි මේ දැන් අන්තිම මොහොතේ මොකද කරන්න කියන එක. එතනදී බලන්න ඕනේ මේ ඔතන පාර්ට්ස් දෙකක් තියෙනවා. ලස්සන කතාවක් තියෙනවා. කියන්නේ ඉස්සරහ පාඩමක් තියෙනවා මොකක් හරි දැන් මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නකෝ මම පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ගත්තාම මට අර මුල් ෆිසික්ස් පාඩම් ටික හොඳට පුළුවන්. කියන්නේ යාන්ත්‍ර විද්‍යාව, දෝලන තරංග, එතකොට තාපය ඔය හරි පහ වගේ වෙනකම් මට මාර විදියට හදන්න පුළුවන් ගණන් කිසි කොහොම අමාරු කරත් මට හදන්න පුළුවන්. ඒ අර ප්‍රැක්ටිස් එක කරා ඒ කාලේ හදලා. එහෙනම් අර පදාර්ථ යාන්ත්‍රික ගුණේ නෑ ඉතින් ඕක ඉතින් කරත් එකයි නැදත් එකයි MCQ ටික කටව ගන්න තේරෙනවා. මේ හොඳ ඕක ඕන්නේ නැහැ කියලා අර පදාර්ථය හා විකිරණේ එහෙම මටත් එච්චර ඔව් අන්තිම පාඩම නේ. එච්චර මීටරුත් නැහැ මොනවත් තිබ්බේ කියලා. මේ ඒ වුණාට අරවා හොඳටම පුළුවන් ඉතින් ගණන් නැහැ. පේපර් එකත් හදලා දැම්මා. ඉතින් මේ අන්න ඒ වගේ පාඩම් සෙට් එකක් වාට ඇත්තටම දැන් පුළුවන් නම් මේ වෙද්දි අර ලොකු ස්ට්‍රෙස් එකක් අරගන්න එපා. අර ටිකත් කරගන්න ඕනේ කියන දැනට. මුලින් බලන්න මට යාන්ත්‍ර විද්‍යාව කොන්ෆිඩන්ට්. මම මේ ෆිසික්ස් වලින් කියන්නේ මේ මට කටට එනවා මේ ඔය කියන්නේ මෙහෙම අපි දන්නවා මේක බලනවා කොමර්ස් පැත්තෙන් ටෙක් පැත්තෙන් ආර්ට්ස් පැත්තෙන් අපි කරපු ශාස්ත්‍රයේ හින්දා ඒකේ උදාහරණ ගන්න. එතකොට අපිට පහසුවෙන් මේක ඩෙලිවර් කරන්න පුළුවන්. හැමෝම තමන්ගේ විෂයානුකූලව මේක යොදා ගන්න කියලා අපි කියනවා. ඔව් එතකොට මේ අපි මේ ගත්තාම අර ඉස්සරහා යම් කිසි පාඩමක් තියෙනවා දැන් අන්තිම කාලේ කරගන්න ඕනේ. මම දැන් දැක්කා මේ මෑතත් ටියුෂන් පන්ති වල දාලා තියෙන සමහර 6-7 පාඩම් වගේ දැන් පාඩම් 11ක් තියෙනවනේ. තාම 5 වෙනි පාඩම 6 වෙනි පාඩම අර ඒ වගේ පාඩම් තමයි දැන් තාම උගන්වන්නේ. දැන් එහෙම දේවල් තියෙනවා. නමුත් අර එහෙම වුණත් අර මුල් පාඩම් වලට හොඳටම පුළුවන් නම් ඒවට ටිකක් වැඩිපුර ෆෝකස් එක දුන්නත් කමන්නේ. අරවා ලොකුවට පන්නලා ඒවා හැමදේම පුළුවන් කරන් ටියුට් වල ගණන් 50ක් තියෙනනේ. ඒ 50ම හදා ගන්න ඕනේ කියලා අන්න ඒ වගේ කතන්දරයක නැහැ. එක දෙවෙනි කතාව තමයි දැන් එහෙම දැන් අපි හිතමු යාන්ත්‍ර විද්‍යාව වගේ පාඩමක් මට බෑ. එහෙනම් මම අනිවාර්යෙන් අන්තිම පාඩමක් කරගන්න ඕනේ සහ ඒක මේ පේපර් එකේ අනිවාර්යෙන් එනවා කියලාත් දන්නවා. හැබැයි ඒ අතරතුරේ තියෙනවා දැන් ඔය ෆිසික්ස් වල තමයි මම ආයේ උදාහරණ ගේන්නේ. මොකද ඒක ලේසි අර ඔක්කොම රටාවල් ටික කව වෙන හින්දා පේපර් එකේ. ඔය 9 වන රචනා ප්‍රශ්නය ගත්තාම මේකේ A හා B කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? අපි මේ උදාහරණ ගමු. A වල තියෙන 9 A ප්‍රශ්නේ තියෙන ඉලෙක්ට්‍රොනික, 9 B ප්‍රශ්නේ තියෙන පදාර්ථය හා විකිරණය. දැන් ඔයා එහෙමයි කියලා ඉස්සරහා තියෙන පාඩම කියලා ඔය දෙකම කරන්න ඕනෙත් නැහැ. ඒකට ඉලෙක්ට්‍රොනික සෙට් වෙන්නේ නැත්නම් මට වගේ වඩ බලන් පදාර්ථය හා විකිරණය කරන්න. එතකොට අර දෙකම ලොකුව මාර එක්ස්ටෙන්සිව්ලි කරන්න ඕනේ නැහැ. හැබැයි ඇත්ත MCQ වලට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අර මාර අර අවසන් පාඩම් වල MCQ ගොඩාක් දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. උපරිම දෙකයි. ඒකත් සමහර බහුතරක් එකයි එන්නේ. දැන් ඒව සාමාන්‍ය MCQ අවුරුදු අපි දැන් ඉස්සරහට කතා කරන පාස් පේපර්ස් කරන්න කියන්නේ ඒකෙන් කවර් කරගන්න පුළුවන්. එතකොට ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ කියලා ඔයාට හරියටම ඒත්තු යන පාඩම් තියෙනවනේ මේවා කරගත යුතුයි කියලා අපි දැන් මේ කතා කරපු කාරණාවල් ටිකත් එක්ක අන්න ඔය පාඩම් උගන්වන තියරි පන්ති වලට පමණක් යන්න. ඒක තමයි මම හිතන්නේ ડોක්ටර් දුලින් අංක එකේ. මොකද්ද හිතන්නේ? ඔව් ඒ කියන්නේ දැන් අර
අපිට තේරෙනවා ඒකත් පොඩ්ඩක් පාස් පේපර් රිෆර් කරලා බලන්න ඕනේ. මොකද අපි මම හිතන්නේ හැම වැඩසටහනම පාස් පේපර් කියවෙනවා. පාස් පේපර් රිපෝට්ස් එකක් තියෙනවා. එතකොට තේරෙනවා දැන් යාන්ත්‍ර විද්‍යාව අපි දන්නවා පේපර් එකෙන් 40ක් විතර යාන්ත්‍ර විද්‍යාව නිරූපණය කරනවා. ඒතර අපි දන්නවා ප්‍රවීන් කිව්වා වගේ ඒක මස්ට් එකක්. ඒ පාඩම ගොඩ දා ගන්න ඕනේ දැන් හරි. ඒ කියන්නේ අන්තිමට හරි කොහොම හරි ගොඩ දා ගන්න. මොකද MCQ වල ලොකු ප්‍රමාණයක් ස්ට්‍රක්චර්ඩ් එසේ වල ලොකු ප්‍රමාණයක් නිරූපණය කරන යාන්ත්‍ර විද්‍යාව. එතකොට ඔයා තේරෙනවා රයිට් යාන්ත්‍ර විද්‍යාව, තාපය, විද්‍යුත් චුම්බක හා තරංග, ආලෝක තරංග ඔය පාඩම් 4-5ක් ප්‍රවීන් කිව්වාකේ හරි ලොකු ප්‍රමාණයක් නියෝජනය කරනවා. සමහරක් ලකුණු 65ක් විතර උතන අතේ තියෙනවා. ඊට පස්සේ අර කිව්ව අන්තිමට එන පදාර්ථ විකිරණ ඉලෙක්ට්‍රොනික්ස් වගේ පොඩි පාඩම් පොඩි කියලා අපි කියන්නේ මේ අර යාන්ත්‍ර විද්‍යාවට සාපේක්ෂව නැතු මේ සබ්ජෙක්ට් වයිස් නෙමෙයි. එතකොට ඒකෙදි නියෝජනය කරන ලකුණු 5ක් 10කට අඩු ප්‍රමාණයක්. එතකොට අපිට MCQ එක කරගන්න ඒකේ බේස් නොලෙජ් එක ඇති. ඉන් ඩීටේල් ගිහිල්ලා එසේ ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. ඔයා ඒක තෝරගන්න නැත්තම්. අන්න ඒක ඇවිල්ලා අපි කියන්නේ ඉන්ටෙලිජන්ස් ගෙස් එකක්. නැත්නම් අර අපි කරුණු කාරණා දැනගෙන තමයි මේ choice එකට එන්නේ. එහෙම කරොත් මේ හොඳ plan එක දැන් හදාන්න නැත්නම් අර විසිරුවලා vague decisions ගන්න බෑ. pin point plan එකකට දැන් යන්න ඕනේ. ඒක හරි බුද්ධිමත් වැඩක්. ඔව්. එතකොට අර මේ theory ඒ අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි කියලා හිතන theory තියෙන තැන්වල දැන් යාන්ත්‍ර විද්‍යාව වාට කරන්න ඕනේ. දැන් මේක ලොකු පාඩමක් නේ යාන්ත්‍ර විද්‍යාව වගේ. අන්න ඒ වගේ එකකට revision යනවා. එතකොට ගිහිල්ලා ඒ ටික පුළුවන් කර ගන්නවා. නැත්නම් මේ ඔන්ලයින් දැන් පැක්ස් තියෙනවා, ස්ටඩි පැක්ස් තියෙනවා. ඒවා නම් පුළුවන් කර ගන්නවා. එහෙමයි කියලා ඒකත් කර ගන්න අතරතුර ඉලෙක්ට්‍රොනිකුත් කර ගන්නවා. පදාර්ථයේ විකිරණයේ තියෙන තව පන්තියක කියලා ඒකටත් යනවා. ඔහොම කරන්න තමයි ටයිම් එක නැත්තේ. දවස් 7යිනේ මොනවා කරන්නත් තියෙන්නේ 24 ගානේ 7ක් තියෙන්නේ අපිට. ඕකිනු නින්දායින් කරාට පස්සේ තව පැය ගන්න අඩු වෙනවා. එතකොට අර විදිහට කරගෙන අනිත් දේ තමයි දැන් අර පදාර්ථය හා විකිරණය සමහරවල්ලාට පොඩ ගන්න හිතට අවුල්නේ. මේක කරේ නෑ දැන් මේක එක ප්‍රශ්නයක් දැක්කොත් ඒක අවුල් වෙන එක මෙන්ටල් වෙනවා ඒක හැටි. ඒක එහෙම වෙනවා. ඒක වළක්ව ගන්න ඔයාට ක්ලාස් එකකට යන්න පුළුවන්. නමුත් ඔය ක්ලාස් එකේ ගිහිල්ලා අහගෙන උදාහරණ ගාන දෙක අහගෙන ඔක කන්ෆර්ම් කරගෙන තියරි මේකයි කියලා ඔලුවට දාගන්න. දාගෙන ඩියුට් එකේ ගණන් සාමාන්‍යයෙන් තියෙනවනේ අපේ කල්මන මතයි 50ක්වත් අඩුම ගානේ තියෙනවා ගණන් 50ක්. ඔය 50ම හදන්න ඕනේ නැහැ. මුලින් 3-4ක් හදලා මැදින් 2-3ක් හදලා අගින් 3-4ක් හදලා පාස් පේපර් රචනා ප්‍රශ්න මොකක් කර තියනවා හදාගන්න. එතනින් එහාට ඒ කියන්නේ ලොකුට හිතන්න යන්න එපා. බොහොම අවම පැය ගාණක් දීලා ඔක ෆිනිෂ් කරගන්න. එහින්ද මේ අංක එකට මේ 3 months වල plan එකට ඔයා ඉස්සරහට ඉගෙනගත යුතුමයි කියලා හිතෙන තියරි පාඩම් වලට අදාළ තියරි පන්ති වලට ගිහිල්ලා ඒ තියරි පාඩම් ටික පුළුවන් කරගන්න. ඒක තමයි අංක 1. වෙන මොකුත් කරන්න එපා. ඕක විතරක් පටන් ගන්න දැන් ඊළඟ සතියේ ඉඳන්. ඒත් එකම අපි ඕක තමයි මැක්‍රෝ ප්ලෑන් එකේ පළවෙනි පියවර. මම හිතන්නේ ඉස්සරහට විෂන් එක හදා ගන්න ඕන ඔහොම. ඒ කියන්නේ තියරි වල පන්ති යනවා නම් මෙන්න මේවා තෝරගන්න ඕනේ. ඊට පස්සේ මේක තුලින් ඉදිරියට වැඩ කරගෙන අපිට ප්ලෑන් එක හදා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් එහෙනම් එන්නම් ආපස්සට ඇවිල්ලා දවසේ ප්ලෑන් එක අපි පොඩ්ඩක් කතා කරමු. රයිට්. ඒ කියන්නේ දවසේ ප්ලෑන් එක කියන්නේ හැමදාම එක වගේ නෑ. තේරුම් ගන්න ඕනේ. දැන් ඔයා බහුතරයක් දවස් 7ක් පන්ති ඇති. දවසේ කොයි හරි තැනක පන්ති ඇති. සමහරක් ළමයි කියයි දැන් අර ප්‍රවීන් කලින් කිව්වා වගේ දවසට පන්ති 2යි, දවසට පන්ති 3යි නිදා ගන්න වෙලාවක් නැහැ. එකක් ෆිසිකල් ගිහිල්ලා ආපු ගමන් ඔන්ලයින් එක පටන් ගන්නවා. හරි. ඒ කතන්දර ඔක්කොම තියෙනවා. නමුත් තේරුම් ගන්න පළවෙනි දේ සහ වැදගත්ම දේ මෙතන අයිඩියල් සිටුේෂන් එක ඔයා කරන වැඩ හිතන්න ඔයා ටියුෂන් එකට ගිහිල්ලා ඉස්සර පොඩි කාලේ අර ඒ ලෙවල් පටන් ගත්ත කාලේ ටියුෂන් එකේ සර් උගන්වන හැමදේම එවෙලේ ඔලුවට යනවද අපිට 100ට ප්‍රමාණයක් එළුවට යනවා ඊට පස්සේ ගෙදර ආවලා හෙට උදේ නැගිටිනකොට නිදාගෙන තව ප්‍රමාණයක් අමතක වෙලා එන්න ඕක ඩවුන්වර්ඩ් ගෝයින් කර්ව් එකක් ෆොගටින් කර්ව් එක මේ අපි කතා කරලා තියෙනවා එතකොට මේක තේරුම් ගත්තොත් ඔයාලට තේරෙනවා අපි මේ හැමදේම නැවත තමා විසින් මහන්සි වෙලා බලන්න ඕනේ. දැන් එතකොට මේ දවස්වලත් මේ අද හෙට ඉගෙන ගන්න දේත් ඔයා නැවත තමා මහන්සි වෙලා බලන්න ඕනේ. ඒක සර් ඉගෙනුවා මිස් ඉගෙනුවා කියලා අතහැරලා දාන්න බෑ. නැත්තම් ඒ ගත කරපු පැය 3-4ත් අපරාධේ. නිකන් අර ගඟට කැපුවා තමයි ඉවරයි. කිසිම තේරුමක් නැහැ. ඒ හින්දා තේරුම් ගන්න ඒ කාලේ Tamanට self study කරගන්න පුළුවන් නම් අර ප්‍රවීන් කිව්වා වගේ අත්‍යවශ්‍යම තීරි පන්ති වලට පමණක් මේ වෙලේ ඔයාගේ වෙලාව යොදන්න. ඩේ ප්ලෑන් එකේදී ඔයා තේරුම් ගන්න ඕනේ මේ වෙලේ තීරි වලට වැඩ කරනවා පේපර්ස්ුත් ඔයාට කරන්න තියෙනවා මේවට තමයි වෙලාව දාගන්න ඕනේ මම සරලව කියන්නම් බේස් ප්ලෑන් එක ඔයා දවසක් දිහා බලනකොට දැන් සමහර විටයි සර් අපි උදේ 6ට වාඩි වෙලා බයෝ සබ්ජෙක්ට් එක ගන්නවා උදේ 6 ඉඳන් පැය 4-5ක් බයෝ එක දිගට බලනවා පුළුවන් නම් හොඳයි සතුටුයි සුබපතනවා හොඳ අනාගතයක්. නමුත් ඒක නෙමෙයි මෙතන ඔයා තේරුම් ගන්න ඕනේ මේක එෆිෂියන්සි අඩු වෙලා ගිහිල්ලා අන්තිමේදී පැය දෙක තුන ඔයා නිකන් පොත දිහා බලන් ඉන්නවා වෙන්න පුළුවන්. මේ කාලේ ස්ට්‍රෙස් එක වැඩි. ස්ට්‍රෙස් එක වැඩි වුණාම පර්ෆෝමන්ස් කොහොමත් අඩුයි. අපි ඒක දන්නවා. පැහැදිලිවම පර්ෆෝමන්ස් අඩුයි. එතකොට අපි දැනගන්න ඕනේ පින් පොයින්ට් කරපු ෆෝකස් ස්ටඩි සෙෂන්ස් අපි ගෙනියන්න ඕනේ.
උදාහරණයක් විදිහට මම මෙහෙම කියනවා. මම සාමාන්‍යයෙන් යෝජනා කරන දෙයක් තමයි අපි මේක ඉස්සරහට කතා කරන කොහොමද ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ගොඩක් දේවල් ගැන කතා කරනවා. නමුත් මම යෝජනා කරන දෙයක් තමයි දැන් ඔයා හිතන්න මම කරනවා බයෝ ෆිසික්ස් කෙමිස්ට්‍රි. හරිද? මට මෙතනින් අමාරුම බයෝ. ඇයි මට ගොඩක් ඩීප් ස්ටඩි කරන් තියෙනවා, තියරි බලන් තියෙනවා. ඉතින් හරි මතක හිටින්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා. මම මොකද කරන්නේ? මම උදේ 6ට නම් වැඩ පටන් ගන්නෙ. උදේ 6ට මම බයෝ බලන්නේ. මේ මාස 3ක් තියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න උදේ 6ට නැගිටලා හිත හදා ගන්න අර ඕලෙවල් කාලේ වගේ ලේසි සබ්ජෙක්ට් එකක් අර සිංහල කවි පාඩම් කරා වගේ ලෑස්ති වෙන්න එපා. මේ ලේසි දේවල් කරන්න බෑ. අර අමාරු වැඩක් ගැම්මක් කරන් අර හොඳ ගට් එකක් එක්ක වැඩේට එන්ට වෙන්න ඕනේ. මම බයෝ බලනවා. ඩීප් තියරි එක ඉගෙන ගන්නවා. මතක් කර කර කතා කර කර වයිට් බෝඩ් එකේ මහා ලියලිය මම මේ බයෝ එක ඉගෙන ගන්නවා. පැය දෙකමාරක් තමයි මම යෝජනා කරන්නේ එක සෙෂන් එක. ඊට වඩා අදින්න එපා, තේරුවක් නැහැ. අර කෙටි සෙෂන්ස් ගෙනහිල්ලා වැඩක් නැහැ. දැන් පොඩි දෙයක් අපි යොදා කරගන්න ඕනේ. ඒ හින්දා පැය දෙකමාරක් කරලා බ්‍රේක් එකක් ගන්න. එතකොට තියරි ඔය වගේ සෙෂන්ස් වලින් දවස අපි ගත කරන්න පැය දෙකමාර සෙෂන්ස් වලින් තමයි තියරි ගෙනියන්න ඕනේ. මේ මොහොතේ. හරි මේක වෙනස් වෙන්න පුළුවන් අන්තිම දින 30 දී ඒක වෙනම කතාවක්. නමුත් මාස 3ක් තියෙන තැන ඕක තමයි ඔයා ගෙනියන්න ඕනේ. ඒ වගේම අපි ඉස්සරහට මේකට පේපර්ස් යොදා ගන්න කොහොමද කියලා පොඩ්ඩක් කතා කරලා බලමු. ඒක මේ ගොඩක් වැදගත්. දැන් ස්ට්‍රෙස් එකකින් හින්දා අනිවාර්යෙන් performance අඩු වෙනවනේ. හැබැයි අපි ඔය කියන විදිහට අයිඩියා එකක් තියාගෙන අර එක දිගට දැන් අද පැය 10ක් විතර පාඩම් කරගන්නවා. ආයෙ දවස් 3ක් විතර යනවා පාඩම් කරන්න තියන නැගිට ගන්න බෑ. දැන් ඒක සස්ටේනබල් නෑනේ. අපි කියනවා සස්ටේනබිලිටි කියන වචනේ දැන් ඉංජිනේරින්ග් වලේම මාර වැදගත් සස්ටේනබිලිටි තමයි හැම එකටම ගාව ගන්න. අන්න ඒ වගේ පාඩම් කරන එකටත් ඔය අද පාඩම් කරන්නේ කොහොමද? ඔයාට ඒ විදිහටම හෙට පාඩම් කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. කරන ප්‍රමාණය දැනුමේ තියෙන සංකීර්ණතාවන් ඒව අනුව පොඩ්ඩක් අඩු වැඩි වෙනවා. හැබැයි අඩුම දාන එෆර්ට් එක සමානව දාන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්? අන්න එතනදී අර ස්ට්‍රෙස් හරියට අපි දැන් මේ කතා කරන දේවල් ටික ඔලුවට දාගත්තට පස්සේ ඔය ඇතිවන ස්ට්‍රෙස් එකම ඇත්තටම ඔයාලට ෆෝල් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඔයාගේ වැඩ ටික තව හොඳට එෆිෂන්සි කරගන්න. රයිට්? දැන් උතනින් අපි ආවා දැන් මැක්‍රෝ ප්ලෑන් එක තියෙනවා. අර දැන් තියරි ක්ලාසස් ටිකට යනවා. ඒක ඩොක්ටර් දුලින් එක්ස්ප්ලেইন කරා දවස ගානේ කොහොමද ඔක ෂේප් එකේ කරගෙන යන්නේ කියලා. දැන් එනවා දැන් ඔයා ඔහොම සතියක් දෙකක් විතර යන්න සති දෙකක් විතර යන්න ක්ලාසස්. ගිහාම ඔයාට තේරෙනවා මට දැන් කම්ෆර්ටබල්. කියන්නේ තියරි ටික ඕකේ. ඒකේ හෝම්වර්ක් ටික කරලා දාල්මට පස්සේ සතියේ දවස් 3ක් 4ක් විතර මට ඉතුරුයි. දැන් ඇත්තටම තියරි පන්ති 3කට ගියොත් ඔක පැය 5 පන්තිකට කියලා කිව්වොත් දවස් එකමාරෙන් පන්ති ටික ඉවරයිනේ ඇත්තටම. ඒතකොට එක දවසක ඒ දවසේ රෑම හෝම්වර්ක් ටිකක් කරගන්න පුළුවන් වුණොත් මහා ලොකු නිදි මරන්න නෙමෙයි පැය 2-3ක් අමතරව අරගෙන කරොත් ඔයාට සෑහෙන ඇත්තටම සතියේ දවස් 4ක් විතර වගේම ඉතුරු වෙනවා. මුකුත් නැහැ කරන්න. අන්න එහෙම හිතෙද්දී පාස් පේපර්ස් කරන්න පටන් ගන්න. හරි අපි පාස් පේපර්ස් ගැන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකක් දාලා තියෙනවා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකත් බලන්න. දැන් කාඩ්ස් වලත් දාන්න. මං හිතන්නේ ප්‍රවීන් බහුතරයකට අපි දැන් ප්‍රවීන් කියන මේ එතන සිටුේෂන් එක ඔලුවට එන එකක් නැහැ. මට දවස් 4ක් ඉතුරුයි කියලා හිතෙනවා කියන එක අඩුයි. නමුත් ඒ වුණාට හිතුවත් නැතත් මේ ප්‍රවීන් කියන විදිහට පාස් පේපර්ස් පටන් ගන්න ඕන. ඒක ඒ කියන්නේ අපි ඕක හිතන මොමන්ට් එක එනකන් හිටියොත්. ඔය හිතන්නේ මං හිතන්නේ අපේ කට්ටිය මට දැන් නෑ තවත් වැඩ තියෙනවා තවත් තියෙනවා. කොහොමත් වැඩ තියෙනවා. වැඩ ඉවර වෙන්නේ නැහැ. පාස් පේපර්ස් පටන් ගන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට පොඩි සතිය මන්න කියලා පොඩ සතියක් දෙකක් යන්න දෙන්න කියලා පොඩ්ඩක් අර ඇඟට දැනෙන්න චුට්ටක් මොකද වෙන්නේ කියන ෆ්ලෝ එකනේ. තමා මොනවද කරන්නේ තබාගේ ඉන්එෆිෂන්සිස් මොනවද තියෙන කියලා. දැන් උදාහරණයකට පන්ති යනවායි කියලා දැන් හවස පන්තිය දවල් 1 පන්තියට උදේ 8 ඉඳන් යනවද දන්නේ නැහැ. එහෙම සිටුේෂන් තියෙනවා. දැන් අපිටත් තියෙනවා. දැන් බස් එකේ යනවා. තව මොකක් හරි වැඩකට යනවා. දැන් යාළුවෙක්ව හම්බෙලා ඕම යනවා. ඒක දවස නැහැ. ඊට සම්පූර්ණ සතියෙලා කියන මට වෙලාවක් නැහැ වැඩක් කරන්න කියලා. දැන් ඕව සාමාන්‍ය ප්‍රායෝගික දේවල්. ඒතකොට තමාව පොඩ්ඩක් ඇනලයිස් කරන්න සතියක් දෙකක් ෂේප් එකේ ගියාට පස්සේ අපිට පුළුවන් ද අයිඩියා. අන්න ගේනවා පාස් පේපර්ස් ටික ඊට පස්සේ. පාස් පේපර්ස් මම දැන් 2019 වෙනිදා තමයි අලුත් සිලබස් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඔය 7 දැනට ගන්න. පස්සේ වැඩිපුර කරන්න වුණ chance එක හොඳයි. දැනට අඩුම ගානේ ওই ටිකවත් කරලා තියෙන්න එපා. අවුරුදු 7ක් විතර අරගෙන එක විෂයක් අරගන්න 2000 අපි ගමු 2019 ඉඳන් ඉස්සරහට පොඩ්ඩක් කරනවා කියලා 2019 පේපර් එක ගත්තා. අපි ගත්තොත් ෆිසික්ස් එක කියලා 2019 MCQ එක පැය 2 ටයිම් කරලා ලියන්න. ඇත්ත MCQ තියුවා ඉගෙනගෙන නැති පාඩම් වලින් වක් කරලා මතක නැති ඒවා තියෙනවා නම් ඔළුව වෙහෙසවල ඔළුව රිදෙනකන් හරි කමන්නේ කල්පනා කරලා මේ පැය 2 ඇතුලේ ඉඳගෙන ඔක කරන්න. එතකොට ඔයාට අර ඉස්සරහින් ඉගෙන ගන්න තියෙන පාඩමක MCQ එක තියෙනවනේ කමන්නේ. ඒක අතහැරලා දාන්න. කලින් තියෙන එක තව පොඩ්ඩක් ටයිම් එක අරන් කරන්න. ඒ ප්‍රැක්ටිස් එක ගන්න අපි. මෙතනදී මේ ආය ගොඩක් එම්ෆසයිස් කරන්න ඕනේ මේ පාස් පේපර්ස් කරන්නේ මට දැන් ඔක්කොම පුළුවන් මං හරි ෂෝක් මම වැඩර් මට දැන් අයිලන්ඩ් රෑන්ක් එකක් කන්ෆර්ම් කියන්න නෙමෙයි. තමාගේ අඩුපාඩු ටික හඳුනාගෙන ඒව ටික පුළුවන් හදාගන්න. අන්න ඒකට තමයි පාස් පේපර්ස් කරන්නේ ළමයි. හරි ඒක නිසා
තමා ටයිම් කරලා තමා පාස් පේපර්ස් ටික පුළුවන් කරගෙන ඒක කරන්න අපි MCQ එක පැය දෙක ටයිම් කරලා ලියන්න. ස්ට්‍රක්චර් එක පැය ස්ට්‍රක්චර් ටයිම් කරලා ලියන්න. එසේ එකේදී විතරක් මම පුංචි දෙයක් කියනවා. අර එකපාර පැය දෙක වුණාට පේපර් එක එසේ පාර්ට් එක හෝ දෙක හෝ තුන තමාගේ ඒක අනුව. දැන් අපි හැම ඕනම විෂයකට අදාළ දන්නවනේ. දල වශයෙන් රචනා ප්‍රශ්න ලියන්න පැය භාගෙද විනාඩි 25ද හොම කියලා තියෙනවනේ. අපි දැන් දන්නේ සයන්ස් වලට සාමාන්‍ය දල වශයෙන් පැය භාගයක් වගේ තියෙනවා රචනා ප්‍රශ්නයකට. එතකොට ඔය පැය භාගේ අරගෙන මන්නම් කියන්නේ ඔය රචනා ප්‍රශ්න ඔක්කොටම ලියන්න. ඒ කියන්නේ පළවෙනි රචනා ප්‍රශ්නෙට පැය භාගය කරන් ලිව්වා හරි වැරදි මාක් කරගත්තා. දෙකට ලිව්වා තුනට ලිව්වා. ඔය වගේ රචනා ප්‍රශ්න 8ක් තියෙනවනම් මුළු පේපර් එකේම 8ටම ලියන්න කියලා. හේතුව තමයි ડોක්ටර් දුලි තෝරගන්න නැතුව. හේතුව තමයි දැන් ඔක මටත් පෞද්ගලික වෙලා තියෙනවා. මම හිතන් හිටියා ඒ කාලේ මේ ඔය ශේෂ්ත්‍ර පාඩම. ශේෂ්ත්‍ර පාඩම මේ මට මාර අමාරුයි. ඕක මට තේරෙන්නේ නැහැ. මේ මට අවුල් වගේ කියලා. හැබැයි ප්‍රශ්න කරන්න ගත්තා මේක ඇති දෙයක් නැහැ නේ. මේ හැමදාම මේ චූටි දෙයක් නේ කරකවන්නේ එහාටයි මෙහාටයි කියලා. අර ඔය වගේ දේවල් තියෙනවා. ප්‍රශ්න කරාදි තමයි. කරාදි දැන් අර පදාර්ථය හා විකිරණය එහෙම මට පස්සේ තේරුනේ ඇත්තටම අපරාධ මම ඒක කරා නම් මම පැය කාලෙන් ඉතර ඔය කරනවානේ කියලා. මේ අච්චර දුක විදින්නේ යාන්ත්‍ර විද්‍යාවට කියලා. ගණක් හදාගන්න. මේ ගත්තාම ඒක මාර ලේසි මේ මුකුත් කරන්න නැහැ. අර අපි අපේ ඔළුවේ ඇඳිලා තියෙනවා නැත්නම් ඒක සීනියර් කෙනෙක් කියපු එකක් නැත්නම් සමහරවිට ගුරුවරයෙක්ම කියපු එකක් වෙන්න පුළුවන් මේක නම් මාර අමාරුයි එහෙමයි කියලා. අර එහෙම එක එක දේවල් තියෙන බාහිර පරිසරයන් වලින් උත්තේජනයන් තියෙනවනේ විවිධාකාර වූ අපිට. මේ එතකොට අර එහෙම තිබ්බහම මේක අමාරුයි කියලා හිතගෙන ඇත්තටම මට ඒක මාර ලේසි. අර ඒ හින්දා එහෙම පාඩම් තියෙනවද කියලා අවබෝධ කරගන්න හැම ප්‍රශ්නෙම කර යන්න. කරලා තමාම හරි වැරදි මාක් කරගන්න විවරණ පොත් තියෙනවා කියවන්න අර තරුමල් ලීරි ඇඳලා විවරණ ලියන්න යන්න එපා මේ ටයිම් එකේදී. අන්න ඔය කාරණා ටික කරන්න. එතනදී දැන් තව ළමයි කියන දවසට එක පේපර් එකයිද කරන්න ඕනේ. එහෙම කියලා අහනවා. එහෙම එකක් නැහැ. දවසට පේපර් භාගයක් කරත් ආවන්නේ නැහැ. ඒකේ අදහස මේකයි. ඔය MCQ පේපර් එක හිතන්නකෝ උදේ 8ට ලිව්වා MCQ පේපර් 8 ඉඳන් 10 වෙනකම් MCQ පේපර් එක ලිව්වා. ඒක හරි වැරදි මාක් කරගෙන චුට්ට රෙස්ට් කරගෙන 11 මාරු වුණා කියන්නකෝ හරි කමන්නේ. 11 මාරේ ඉඳන් පළවෙනි MCQ එකේ ඉඳන් ආපහු හරි වැරදි බල ඇයි මේක වැරදිලා තියෙනවද? මේකේ තියරි පොත් ටික මොනවද? විවරණේ කියන්නේ මොකක්ද? බට මේක අවබෝධ වෙලා නැද්ද? කුයිගේ ඕක පොඩ්ඩක් තනියෙන් කරගෙන යන්න. ඕකට අද දවසම යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ආරම්භයේදී ඕක යනවා. දැන් නිකමට හිතන්න එකම සිලබස් එකනේ ඔය අවුරුදු පාස් පේපර්ස් වල තියෙන්නේ. මේ අවුරුදු දෙක සිලබස් එකයි ලබන අවුරුද්ද අලුත් පාඩම් වාගේකුයි නැහනේ. අවුරුදු 3ක් 4ක් කරාට පස්සේ ඔතනින් එහාට කරන්න දෙයක්වත් නැහනේ. එතකොට අර ස්පීඩ් එක ඉබේම හැදෙනවා. එතකොට අයියෝ මේ 2019 මේ වගේ ගන්න. මෙහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. මේ මේකනේ තියරි කියලා හැදෙනවා. ඒ හින්දා පටන් ගද්දි ওই දවස් ගානේ කරන්න ඕනේ නැහැ. පටන් ගද්දි එක පේපර් එකකට දවස් දෙක තුනක් ගියාට ප්‍රශ්නකුත් නැහැ. ඔක රොටේට් කරන්න. මුලින් ෆිසික්ස් එකක් කරනවා, ඊළඟ කෙමිස්ට්‍රි එකක් කරනවා. කැමති විදිහ මම නිකන් කියන්නේ. කම්බයින් එකක් ඊළඟට කරනවා. ඔය ටයිම් කර කරන්න. ඔහොම දැන් ඔහොම මේ සති දෙක තුනකටම සමහරට අවුරුදු පේපර් එක විෂයකට අවුරුදු පාස් පේපර්ස් දෙකක් වගේ තමයි කරන්නේ. ඕවරෝල් ගත්තාම පේපර් 6ක් කියලා තියෙනවා සබ්ජෙක්ට්ස් තුනටම. මැයි මාසේ අන්තිමේදී ප්‍රශ්නයක් නැහැ. ජුනි මාසේ බලන්න ඔයාට තව පේපර් 7-8ක් එකපාර කරගන්න පුළුවන් වෙයි. ඇයි මොකද අර ඔක්කොම ටික බලලා ඔයා විවරණ කියවලා තියරි පොත් ටික පෙරලා ළමයි ඔය පුංචි වැඩේනේ කරන්නේ නැත්තේ. ළමයි හිතන්නේ පටන් ගත්ත දවසේ ඉඳන් සිලබස් එක පුළුවන් වෙන්න ඕනේ. සිලබස් එකේ තියෙන හැමදේම මට පුළුවන් වෙන්න ඕනේ. දවසට එක පේපර් එකක් දෙයක් ඉවර වෙන්න ඕනේ කියලා. ඌකනේ අර හයිප් කරන්නේ අර මොටිවේෂන් එකේ. ළමයි හොඳට ඔලුවට ගන්න මේක බලන ඔයා. මේ පාර එක්සෑම් එක ලියදී. ඔය මේ කියන වැඩේ නිකන් කරලා බලන්න ජුනි අන්තිමේදී වර කරන්න දෙයක්වත් නැති වෙයි පාස් පේපර්ස් පැත්තේ. ඔයා දෙපාරක් විතර කරලා තියෙයි සමහර වෙලාවට. ඒ ස්පීඩ් එක පික් වුණාම. ඇත්ත අර ප්‍රවීන් කියපු ඒක හොඳ ඩීප් ඇනලයිසිස් එකක්. ඒක එකපාරක් හරියට කෙරෙන්න ඕනේ. දැන් අපි අවුරුදු 7ක් නම් කතා කරන්නේ. ඒක අවුරුදු 7 විෂයන් තුනට එකපාරක් ටයිම් අරන් කරන්න. කොහොමත් අර ස්පීඩ් එක ග්‍රෝ වෙනවා. අර අපි මුලින් එළියෙන් ඉඳන් බලද්දී ඔක්කොටම පැයයි පැය දෙක තුනයි. එහෙම අවුරුදු 7ටම වෙන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොම ග්‍රෝ වෙලා ඔක්කොම ස්පීඩ් එක ඇවිල්ලා ඒ ඇනලයිසිස් එකෙන් තමයි ඒ එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඔය එක්සෑම් ලියන්නේ අන්තිමේදී. අර නේද ඉපදුණු ගාම දුවන්න පටන් ගන්න නැහැ නේ ළමයි. අවුරුදු පොඩ බඩ ගාලා වැටිලා ඔලු බලාගෙන ඔක්කොම කරගෙන පස්සේ තමයි දුවන්නේ. දැන් අර අපි ඒ ලෙවල් කරද්දී අපිට ඔය මේ අර ෆස්ට් ප්‍රින්සිපල්ස් කියන එක අමතක වෙන ඕනම වැඩක් කරද්දී. අර මූලික පොඩ වැටි බඩ ගාලා ඒ හදාගන්න ෆේස් එක නෑ. ඒක එපා මට. මට ඕනේ කඩාගෙන දුවන්න. මට වරද්ද ගන්න බෑ. මට දුවන්න විතරයි ඕනේ. වැරදිනකොට මම බයයි. මට බෑ. හැබැයි ෆයිනල් A level ගිහිල්ලා ඔක්කොම හරියන්න ඕනේ. ඒක දන්නෙත් කලින් කරලත් නෑ ඉතින් ඔය ඔහොම වෙන්නේ නැහැ කියන එක දැන් මේක අහදීම එක්ක ඔයාට ඇත්තටම hina යන්න ඕනේ. ඇත්ත මම නම් කියන්නේ. මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා. ඒක අපි හිතන විදිය ඒක හරි විහිළුවක්. මොකද ඔයා වරද්ද ගත්තේ නැත්නම් ඔයා මිස්ටේක්ස් කරේ නැත්නම් ඔයාට බැරි වුනේ නැත්නම් ඔයා A level වලදී දන්නෙත් නැහැ නේ එහෙම වැරදිනවා කියලා. එතකොට වැරදුනාම ඉතින් අපරාධයි. සෝරි තමයි. එතකොට ඉතින් රිසල්ට් එක නෑ අන්තිමට ගියේ මම ඔක්කොමත් කරානේ නෑ ඇත්තට පාඩම් කරානේ නෑ ඇත්තටම මෙහෙම මේ පේපර් අමාරු වෙනවා කියලා එහෙම කතාවක් නෑ. එකම තියෙන තමාගේ දැනුමේ හිඩස් තියෙනවා එච්චරයි. තමගේ දැනුම සොලිඩ් නැහැ. ඒක අඳුර ගන්න විදියක් නැහැ. ඔයා ප්‍රශ්න වලට මුහුණ දීලා ප්‍රශ්න වැරදිනකොට ඔයා මෙතන මගේ දුර්වලයි මෙතන මගේ අඩුපාඩු තියෙනවා දන්නේ නැත්තම් වෙන විදියක් නැහැ. අන්න ඔය ටික කරන්න.
දැන් ওই ටික කරලා ඉවර වෙද්දි තුලින් මේ දැන් මැයි අන්තිම ජුනි මුල විතර වෙලා තියෙයි. වෙන මුකුත් කරන්න මොඩල් පේපර්ස් වෙන ක්ලාසස් මුකුත් මත ඔළුවේ දාගන්න එපා. දැන් අර මම කියවනේ අපේ පිගාන තියෙනවනේ. පිගානට ඔන්න තියරි ටික දාගත්තා. ඒ තියරි ටික කන්න පුළුවන් වුණාම තමයි වැඩිපුර දෙයක් ගිහලා බෙදා ගන්න. දැන් මේ බුෆේ එකකට ගියා කියලා කෑම ಜಾති 60ක් 70ක් තියෙන කියලා ඔක්කොම ටික එක තනි පිගානකට දාගෙන එන්නේ නැහනේ. එක තැනකින් අරගෙන මේ ඉන්ටර්නැෂනල් එකෙන් පොඩ්ඩක් කාලා ඉවර වුණාම තමයි ගිහලා ජැපනීස් එකෙන් කාලා එන්නේ. නැතු මේ ජැපනීස් කොරියන් ඉටාලියන් ශ්‍රී ලංකන් ඔක්කොම පුරවගෙන ඇවිල්ලා සම්බෝලෙ වහගෙන ඉන්නේ නැහනේ අන්තිමට වත් එක පුරවගෙන කියලා. මුලින් තියරි ටික කාලා ඉන්න. ඊට පස්සේ පාස් පේපර්ස් ටික කාලා ඉන්න. ওই ටික කාලේ වුණාම දෙනවා නෑ තව පොඩ්ඩක් මට බඩගිනි කන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මට ටයිම් තියෙනවා සති ෂේප් එකේ. දැන් අර පාස් පේපර්ස් වලට අර වෙනදා දවස් දෙකක් ගියාට එක පේපර් එකක් කරන්න නෑ එච්චර යන්නේ නෑ. දැන් වරුවෙන් වගේ මට ෆිනිෂ් වෙනවා වැඩි. කියලා ඔක ෆීල් වෙනවා. ඔක ෆීල් වෙන්න ටයිම් එක ඕන. ඔක වෙද්දි ජූනි පළවෙනි සතිය වෙන්න පුළුවන්. දෙවෙනි සතිය වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් මැයි අන්තිම වෙද්දි මොක සෙට් වෙලා තියෙන්නත් පුළුවන්. අන්න එතකොට මොඩල් පේපර් ක්ලාස් එකකට යන්න. සබ්ජෙක්ට්ස් තුනටම යන්න. ඒකෙදිත් මොඩල් පේපර්ස් කියන එක කරන්නේ තමාගේ දැනුමේ හිඩස් තියනවාද අලුත් පේපර් එකකට මුහුණ දීලා ඒකට තම ළමයි ලියනවා එකට දැන් සෙන්ටර්ස් වල ලංකාව වටේ මේ ෆැසිලිටිස් හදලා තියෙනවා ගොඩක් හොඳයි ඒ ඇත්තට මේ පන්ති කරන වැඩේ මේ සෙන්ටර්ස් ලංකාවේ ඕන තැනකට දැන් ඉස්සරහට අපේ අදාළ පන්ති කරන තැනටම යන්න වෙනවා දැන් එහෙම නැහැ තමයි ඉන්න තැන ඉඳන්ම ඒ සෙන්ටර් එකට ලියන්න පුළුවන් බොහොම හොඳයි එහෙම ගිහිල්ලා එහෙම ලියලා ඒ ළමයි ලියනවා පේනවා ඒතර අර එක්සෑම් ස්ට්‍රෙස් එක ඒගොල්ලෝ කරනවා ඉමියුලේට් කරනවා ඒ ෆයිනල් එක්සෑම් අපේ ලෙවල් එක්සෑම් එකපාර මුහුණ දෙනවට වඩා අර කලින් ඒකට ෆේස් කරලා තියෙනකොට ස්ට්‍රෙස් ලෙවල් එක අර ෆැමිලියරයිස් වෙනවා එතකොට ලෙවල් එක බහිනවා ඔයගොල්ලන්ට ලොකු දෙයක් නෙමෙයි ඒක හොඳයි ඔව් අන්න ඒ වගේ එතකට ගිහිල්ලා මේ අර මොඩල් පේපර් එක ලියන්න දැන් හිතන්න දැන් අද බදාද අද මං ගිහිල්ලා උදේ ලියනවා ෆිසික්ස් පේපර් එකක් ලිව්වට පස්සේ ආයෝ ගැන හිතන්න එපා දැන් ඊළඟ සතියේදී මේ ගොඩක් මේ පේපර් එක වාලියපු පේපර් එක බලලා ඊට පස්සේ ඒකේ රිටන් මාකින් එකකුත් දෙනවා ඊට අමතරව ඩිස්කෂන් එකකුත් තියෙනවා අන්න ඕක තමයි ට්‍රැප් එක ඇත්තටම ඒක පොඩ්ඩක් අපි හිතලා නැහැ ගොඩක් වෙලාවට ඒ අදාළ තැන් වලින් උන් ඩිස්කෂන් එකතු ළමයි හිතන පේපර් එක ලියුවා එහෙනම් ඩිස්කෂන් එක බලාගෙන ඉන්න ඕනේ මම මොකද කරන්න කියලා ටයිම් වේස්ට් පැය 6ක් විතර යනවා ඩිස්කෂන් එකක් පැය 4ක් 5ක් යනවා ටයිම් වේස්ට් ඊට වඩා හොඳ ඉගෙන ගන්න විදිහ තමයි ඔයාගේ රිටන් මාකින් ස්කීම් එකක් දෙනවනේ ඒකත් එක්ක තමා ලියපු උත්තර පත්‍රය තමා මේ සූඩ දෙක දෙපැත්තේ තියාගෙන බලන්න ඒකට තමයි ඇක්ටිව් ලර්නින් කියලා කියන්නේ රයිට් මේක වැරදි මේක හරි සමහරලාට ඔය හරි කියලා හිතාගෙන ඒ වෙලේ අර සුළු කිරීමේ මැජික් එකකට හරියන උත්තර තියෙනවා හැබැයි තියරි හිස් ඕක ඕන තරම් මට අත්දැකීම් වැවිලා තියෙනවා ඒ හැබැයි මම හිතුවට මේක හරි තමයි උනාට ඇත්ත තියරි මේකනේ අර ඇත්ත විදිහට ඇත්ත රූපෙන් පේපර් එක ඇහුවට ඒතකොට මම මේ දන්නවා හදලා තියෙනවා මගේ පේපර් එකේ වැරදි මේකේ හරියි ඒ ප්‍රශ්නේ ඕවා එහෙම නොවෙන්න තමා පොඩ්ඩක් ඒක බලලා ඒක කියවලා මේක වෙන්නේ මෙහෙමයි මේක වෙන එක මාකින් එකේ බලන්න ඒක සාපේක්ෂව මාර ටයිම් එක මේ ඉතුරු වෙනවා මොකද පේපර් එකක් තමයි එක කොලයක ගණන් දෙක තුනක් තියෙනවා හරි ඒතකොට ඕක මාර ඉතුරු වෙනවා එහෙමත් කරලා වාට ක්ලික් වෙන්නේ නැති ඒවා තියෙයි දැන් හිතන්න උදාහරණයට මේ රචනා මේ MCQ තියෙනවා 20 තේරෙන්නේ නැහැ 25 තේරෙන්නේ නැහැ 32 තේරෙන්නේ නැහැ 45 තේරෙන්නේ නැහැ 40 තේරෙන්නේ නැහැ ඔහොම MCQ 10ක් විතර ඇති එකම තේරෙන්නෙම නැති අන්න ඔය ටිකට විතරක් අර ඩිස්කෂන් වීඩියෝ එකට ගිහිල්ලා ඒ අදාළ තැනට ගිහිල්ලා ඒක ඇල්ල විතරක් බලන්න එතකොට ටයිම් සේව් වෙනවා පුදුමාකාර ලෙස. අන්න ඕක තමයි මම දකින්න මැක්‍රෝ ප්ලෑන් එක. ඊට පස්සේ ඕක එක්සෑම් එක වෙනකන් අරගෙන යන්න. හරි. ඔයා හොඳටම එක්සෑම් එක කරා කියලා කොහොමද දන්න අතුලින් මම මැනගන්නේ ළමෙක්. හරි. මම ආයේ ළමයා ෆුල් එක්සෑම් එක රෙඩි කියලා බය නැහැ කියන එක මම මැනගන්නේ කොහොමද දන්නවද? දැන් එක්සෑම් එක ලබන සවුන්ද තියනවා නා. මේ ඊට කලින් සතියේ සවුන්ද තියනවානේ. අන්න එදාට ෆිල්ම් හෝල් එකට ගිහලා ෆිල්ම් එකක් බලන්න තමාගේ ඔළුව නිදහස් වෙන්න. අපි කියන්නේ ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ෆිල්ම් එක බලන්න කියන එක නෙවෙයි අර ඔළුව නිදහස් වෙනවා. තමන්ට කැමති දෙයක් කරන්න. බැලුවත් කමක් නැහැ. ඒ වෙනකොට ෆුල් කොන්ෆිඩන්ස් ඒ ලෙවල් එකට එන්න පුළුවන් හොඳයි මම කියන්නේ බහුතරයකට එහෙම එන්න පුළුවන් හොඳයි නමුත් එන්නේ නැහැ එන්නේ නැත්තේ මොකද ඔයාම ඔයා ඩවුට් කරනවා ඔයාගේ වැඩ පිළිවෙල ගැන විශ්වාසයක් නැත්තම් ඔයා සෙල්ෆ් ඩවුට් එක තියෙනවා අර එකම දේ විශ්වාස කරන්න අර පොඩ ගොඩනගන දේ තුල අවසාන වශයෙන් මම ලොකු දෙයක් කරන් යනවා ඒක විශ්වාස කරන්න නැත්තම් හැමෝම කියයි තියරි බල් ඉවර කරන්න බෑනේ කොහොමත් අමතක වෙනවනේ මේ කොනෙන් අල්ලලා මේ කොනකට මේ කොන අමතකයි ඉතින් ඒක එකම කරකව ඉන්න පුළුවන් කිසිම තේරුමක් වෙන්නේ නැහැ තීරි ඔක්කොම බල්ලා ගියත් ඔයාට ඒක ගන්න හම්බෙන්නේ නැහැ. මොකද එතන නෙමෙයි ඒක තියෙන්නේ. ඒක දැන් අර එක්සෑම් ප්‍රැක්ටිස් එකක් තියෙනවා. බයොලොජියේම තියෙනවනේ ඔක අමතක වෙන්න ඕනේනේ. එහෙම අමතක වෙන්නේ නැත්නම් ප්‍රශ්නේ. අමතක වෙනවා. ඔයා දැන් අද පාඩම් කරන එක ලබන සතියේ අමතක වෙනවා. ඒක හැටි. මේ ඒක නිසා දිනපු කට්ටිය එහෙම මං දැන් හිතන්නේ කවුරුත් එහෙම එක්ස්පීරියන්ස් එකක් කියයි කියලා මම තීරි ඔක්කොම බල්ලා කටපාඩම් කරන් ගියා මට ඒක විතරයි මම බැලුවේ එතනින් තමයි රෑන්ක් එක ඒක ගත්තේ එහෙම කියන්නේ නැහැ කවුරුත් මොකද ප්‍රැක්ටිකැලිටි එකක් නැහැ එතන
ඉතින් මම හිතන්නේ ඕක තමයි ඕගොල්ලොන්ට මේ මොහොතේ මොකද මාස 3 දැන් අද කතා කරලා අද ඕගොල්ලෝ බලලා හෙට අනිද්දා වැඩ කරගෙන යනකොට මේකේ දවස් ටික අඩු වෙනවා. හරි සාපේක්ෂව අඩු වෙනකොට අර අපි මුලින් කිව්වා වගේ ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි වෙනවා. එතකොට මේ වගේ සැලසුමක තියෙන තියුණු බව සහ ප්‍රොඩක්ටිවිටි එක ඔයාලට තේරෙයි. මොකද සැලසුමකට දවස ගානේ විශ්වාස කර කර වැඩ කරනකොට ප්‍රවීන් කිව්ව පේපර්ස් වලට එන්ටර් වෙනකොට මුලදී අමාරුයි. හරි. තව සමහරක් වෙලාවට අර ඔයා අනිවාර්යෙන් තියරි සෙෂන් එකක් කරලා පේපර් සෙෂන් එකක් කරන්න MCQ ටිකක් කරලා ආපහු වෙන්න මාරු කර කර මේ වැඩේ කරන්න Tamanට ඇක්ටිව් විදිහට දවස ගත කරන්න. අතෝ එකම දේ කර කර ඉන්න බෑ. කරන්න යන්නත් එපා. ඒ විදිහට මුලින් පේපර්ස් කරද්දී ලොකු කාලයක් යනවා. සතිය දෙක තුන යනකොට ඕක ලස්සනට අඩු වෙලා යනවා. ඕක එක්ස්පීරියන්ස් එකක් එනවා. මෙතන අපිට මේ කතා ගන්න බැරි වුණා එක පොයින්ට් එකක්. ඕකේ වෙන්නේ දැන් මම ඔහොම කිව්වට මේ දැන් තියරි ටික කරන් යනවා පාස් පේපර්ස් ටික කරනවා. ඒතකොට මගේ හැපැත්තේ ඉන්නේ යාළුවෝ යනවා මොඩල් පේපර්ස් ඔක්කොටමත් යනවා අරවත් යනවා මේවත් යනවා. තමාට බය හිතෙනවා. හරි. ඉතින් ඒක මතක තියාගන්න දැන් අපි දෙන්න දෙන්නෙක්නේ. හිතන පතන විදිහන් වෙනස් ක්‍රියා කරන විදිහ වෙනස්. ඒ වගේ තමයි ඔයාගේ යාළුවා ඔයා එක බත් එක බෙදාගෙන එක බොක්කේ සෙට් එක. ඒ වුණාට ඉන්න ළමයි ඒ වෙනස්. ඒ කට්ටියගේ ටොලරන්ස් ලෙවල්ස් වෙනස්. ඒ කියන්නේ තමාට තියෙනවා නම් ටොලරේට් කරන්න පුළුවන් නම් එකපාර කමන්නේ නැහැ. මේ මොනවා කරත් ඔක්කොම එකපාර කරන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට තේරෙනවා නම් ඔයාගේ ඔළුවට නම් බර වැඩි මේක කරගන්න බෑ කියලා අන්න ඕක තමයි රෙඩ් ෆ්ලෑග් එක. මම දැන් පොඩ්ඩක් අඩිය පස්සට අරගෙන ඉවැලුවේට් කරගෙන ආයෙ එකින් එක කරගෙන යන්න ඕනේ කියන එක. රයිට්. අන්න එහෙම ෆීල් වෙනවා නම් ඔයා කම්පෙයාර් වෙන්න එපා අනිත් කටේ අර ඇපලුයි දොඩනුයි කම්පෙයාර් කරන්න බෑ කියනවනේ. හරි. එහෙම කම්පෙයාර් කරන්න යන්න එපා. ඒක ලොජික් එකක් නැහැ. එතන කිසිම තමාගේ මේ විදිහට පිළිවෙලට වැඩේ කරගෙන යන්න තියෙනවා. රයිට්. ඉතින් අපි වහිතන්නේ මේ මෙහෙමයි කියලා අකුරෙන් අකුර ප්ලෑන් කරන්න එක එක්කෙනාට කාටවත් එහෙම කරන්න බෑ. නමුත් සම්මතයක් විදියට අපිට කරන්න පුළුවන් මේක තමයි. එහෙනම් අපි විශ්වාස කරනවා මාස 3ක් කියන්නේ බොහොම ප්‍රමාණවත් ඔයාලට ඉහළ ප්‍රතිඵලයකට යන්න. ඔයා කොයි තැන හිටියද කියන්නේ යට මට්ටමේ F මට්ටමේ S මට්ටමේ ඔයා දැන් හිතනවා මට මුකුත් නැහැ. ෆේල් මට්ටමේ. නමුත් බොහොම ප්‍රමාණවත් අපි කතා කරා මෙතන මයික්‍රෝ ප්ලෑන් එක අපි කතා කරා මැක්‍රෝ ප්ලෑන් එක තියරි කොහොමද එන්ටර් වෙන්නේ තියරි මොන ලෙවල් එකෙන්ද එන්ටර් වෙන්නේ ඒ තියරි එන්ටර් වුණාට පස්සේ සතිය දෙක යනකොට පාස් පේපර්ස් අපි වැඩ කරන්නේ කොහොමද පාස් පේපර්ස් වලට එන්ටර් වෙලා මුලදී ලොකු කාලයක් ගත වුණාට පස්සේ ටික ටික අඩු කරගෙන යන්න පුළුවන් ඒ කොන්ෆිඩන්ස් එක ආවට පස්සේ ප්‍රවීන් කිව්වා අපිට මොඩල් පේපර්ස් වලට සහභාගී වෙන්න පුළුවන් ලංකාවේ ෆිසිකල් ගිහිල්ලා ඔයාට සෙන්ටර්ස් වල වාඩි වෙලා එක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් මොකද ඒක තමයි වටින්නේ අන්තිමේදී අපි ඒ ලෙවල් ෆේස් කරද්දි ආපස්සට ඇවිල්ලා මේ ඔක්කොම දවසක් තුල තියරි සෙෂන්ස් පැය දෙකමාරෙන් දෙකෙන් අපි පොඩ වැඩ කරලා ඒවා ඇතුළට පාස් පේපර් සෙෂන්ස් ගෙනල්ලා මික්ස් කරගෙන යන්නේ කොහොමද ඒ වගේම මේ ඔක්කොම දිහා බලලා ඔළුවේ තියාගන්න ලොකු ප්ලෑන් එක හැබැයි දවස ගානේ පොඩ්ඩක් කඩාගෙන පොඩ වැඩ කරගෙන යන්න අනිවාර්යෙන් ඔයාට පුළුවන් මේ ප්ලෑන් එකත් එක්ක ඉස්සරහට ගිහලා මාස 3කින් ඉහළ ප්‍රතිඵලයකට යන්න විශ්වාසයත් එක්ක වැඩ කරගෙන යන්න. ඔව්. ඉතින් ඒ අතරතුරේ වැඩ කරගෙන යද්දි තම මොන හරි ඇති ගැටලු මෙහෙම කරොත් හොඳයිද මොනවාද විස්තර කියලා අනිවාර්යෙන් ඒ වගේ ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න අපි ඒවට රිප්ලයි කරනවා. ඉතින් සුබ පතනවා. අන්තිම වශයෙන් කියන්නම් මේ අර මෙතන කියන තරම් කියන තරම් යකා කළු නෑ නෙවෙයි. එහෙම ඇති යකෙක් නැහැ. තමාගේ ප්‍රොසෙස් එක බිලීව් කරගෙන ඒ ප්‍රොසෙස් එක වැඩ කරගෙන යන්න. ජය වේවා.